Welcome back to Wide Lens my YouTube channel. ඔයත් වැඩ කල්දදා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එකකින් පස්සේ ඔයාගේ ඒ ප්‍රශ්නේ ඉවරයි. අද මම ඔයාලා එක බෙදා ගන්න යන්නේ දැනටමත් ගොඩක් අය දන්න ටෙක්නික් එකක් ගැන. ඒ තමයි පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන. එහෙනම් අපි බලමු මොකක්ද මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියන්නේ? පොමොඩෝරෝ ටෙක්නික් එකේ ඉතිහාසය මොන වගේද? කොහොමද අපි අපේ දවස ප්‍රයෝජනවත් ගත කරන්න මේ ටෙක්නික් එක යොදාගන්නේ? මේ ටෙක්නික් එක ලෝකෙම සාර්ථක වෙලා තියෙන්නේ ඇයි කියලා අපි මේ වීඩියෝ එකකින් කතා කරමු. පොමොඩෝරෝ ටෙක්නික් එක හදපු කෙනා ෆ්‍රැන්සිස්කෝ සිරිල්ලෝ. ඔහුගේ අයිඩියා එක තමයි මිනිත්තු 25ක් වැඩ කරලා මිනිත්තු 5ක බ්‍රේක් එකක් ගන්න එක. එයා ළඟ තිබුණ කිචන් ටයිමර් එකක්. ඒකේ හැඩේ තක්කාලි ගෙඩියක් වගේ. තක්කාලි වලට ඉතාලි භාෂාවෙන් කියන්නේ පොමොඩෝරෝ කියලා. අන්න එහෙම තමයි මේ මෙතඩ් එකට පොමොඩෝරෝ ටෙක්නික් කියලා නම හැදුනේ. එහෙනම් අපි බලමු කොහොමද මේ පොමොඩෝරෝ ටෙක්නික් එකට අනුව වැඩ කරන්නේ කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාලට පුළුවන් නම් දවස ප්ලෑන් කරලා ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න. ඒක ගොඩක්ම වටිනවා. ඔයාගේ දවසේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න දවසේ ප්ලෑන් එක ගොඩක් වැදගත් වෙනවා. මුලින්ම ඔයා අද දවසට කරන්නේ මොනවද කියලා තෝරගන්න. ඔයා පාඩම් කරන කෙනෙක් නම් අද පාඩම් කරන්නේ මොන සබ්ජෙක්ට්ද කියලා තෝරගන්න. එහෙම නැත්නම් අද ඔයාගේ රූම් එක අස් කරගන්නවද? අද කුස්සිය අස් කරනවද? එහෙම නැත්නම් ගාඩන් එකේ වැඩ කරනවද කියලා ඔයා තීරණය කරගන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයා ටයිමර් එකක් අරන් ඒක විනාඩි 25කට සෙට් කරන්න. මේකට ඔයාට ටයිමර් ඇප් එකක් එලාම් ඔරලෝසුවක් වගේ යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර ඔරලෝසුවෙන් වෙලාව බලලා හරි ඔයාගේ වැඩේ පටන් ගන්න. තුන්වෙනි ස්ටෙප් එක ඔයා පටන් ගත්ත වැඩේ එක දිගටම ફોකස් වෙලා කරගෙන යන්න. හතරවෙනි ස්ටෙප් එක විනාඩි 25 ඉවර වුණාම විනාඩි 5ක බ්‍රේක් එකක් ඔයා අනිවාර්යෙන්ම අරගන්න. පස්වෙනි ස්ටෙප් එක තමයි ඔයා මෙහෙම විනාඩි 25න් 25ට පොමොඩෝරෝ සයිකල්ස් 4ක් කරාට පස්සේ විනාඩි 15ක් 30ත් අතර දිග විවේකයක් ගන්න එක. වැඩේ ටයිමර් එකකට වෙන නිසා මේක හරියට ගේම් එකක් වගේ ඔයාට කරගෙන යන්න පුළුවන්. මේකෙන් ඔයාගේ දවසේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න ගොඩක් උපකාර වෙනවා. ඔයා දන්නවද මේ ක්‍රමය ලෝකේ පුරාම සාර්ථක වෙලා තියෙන්නේ කියලා? මේ ක්‍රමය ඔයාගේ මනස පුහුණු කරවනවා ෂෝට් ටයිම් ફોකස් එකකට. කාලයත් එක්ක අපි තරඟට වැඩ කරන නිසා අපේ වැඩේ ඉක්මනින්ම අවසන් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විනාඩි 5 විවේක කාලවලින් අපේ මොළය රීෆ්‍රෙෂ් වෙනවා. ඒ නිසා මේ විනාඩි 5 බ්‍රේක් එක මිස් කරගන්න එපා. ඒක ඔයාගේ දවස ප්‍රොඩක්ටිවිටි එකට ඔයා කරන බාධාවක්. ඉතින් පොමොඩෝරෝ ටෙක්නික් එක ඔයාලත් අදම try කරලා බලන්න. ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වුණාද කියලත් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. See you in next video.